අපි ළඟට අරගෙන ආපු ටීවී එකක්. මේක ඊට කලින් ගෙනිච්ච රිපෙයාර් සෙන්ටර් එකෙන් කියලා තියෙනවා මේකේ ඩිස්ප්ලේ ඉෂුව එකක් තියෙන. ඒක නිසා ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්න ඕන කියලා. ඉතින් එයාලගෙත් ස්ටොක් නැති නිසා මෙයා අපි ළඟට අරගෙන ආවා ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්න. හැබැයි අපි චෙක් කරලා බලද්දි මේක ඉෂුව එක තිබ්බේ ඩිස්ප්ලේ එකේ නෙමෙයි මදර් බෝඩ් එකේ ප්‍රොසෙසර් එකේ ඉෂුව එක තිබ්බේ. මේ තියෙන්නේ අපි ප්‍රොසෙසර් එක මැෂින් එකෙන් ගලවලා ඊට පස්සේ ක්ලීන් කරලා මේ අලුත් ප්‍රොසෙසර් එක මේකට පේස්ට් කරන විදිය. මේ තියෙන්නේ ප්‍රොසෙසර් එක රිප්ලේස් කරාට පස්සේ ටීවී එක හොඳටම වැඩ කරනවා. ඉතින් ඔයාලගේ සමහර විට මේ වගේ ඉෂුස් එන්න පුළුවන්. සමහර ෂොප් වලින් කිව්වට මේකේ ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට ඒක ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන්නේ නැතුව මේක හදන්න පුළුවන්. ඒක නිසා ඔයාලා සාමාන්‍යයෙන් වගකීමක් ඇති තැනකට ඔයාලගේ ටීවී එක බාර දෙන්න ටීවී එක රිපෙයාර් කරද්දී. ඔය ෂොප් එක තියෙන්නේ පිළියන්දල කැස්බෑවේ 14 කනුව පාරේ. එන්න කලින් අපිට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන එන්න. අපි සදුව ඉලෙක්ට්‍රොනික්ස් පිළියන්දල.